ඔයාට මතකද මම කාලෙකට කලින් වීඩියෝ දෙකක් කරා ෆෝන් එක ලස්සන කරමු කියලා. ඉතින් අද ෆෝන් එක ලස්සන කරමු කියන සීරීස් එකේ අලුත් මලුත් වීඩියෝ එක තමයි ඔයා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා අනුපට ක්ලබ් YouTube channel එකෙන් අලුත් මලුත් ඇප් රිවිව් වීඩියෝ එකට. ඉතින් අද අපි ෆෝන් එක ලස්සන කරමු සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක විදිහට කතා කරන්නේ Movies Edge කියන ඇප් එක ගැන. ඉතින් එන වීඩියෝ එක ලයික් එකක් දාගෙනම අපි වීඩියෝ එකට යමු. ෆෝන් එකෙන් ආවා අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ Play Store එකට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයගොල්ලෝ මේ ඇප් එක සමහරෙන් දැකලා ඇති සමහර විට ඔයාලා මේක සර්ච් කරගන්න ඕනේ Movies Edge කියලා. හරි ඔන්න ඒ විදිහට අපිට සජෙස්ට් වුණා ඇප් එකේ නම. ඉතින් අපි ඊට පස්සේ සර්ච් කරගත්තට පස්සේ ඇප්ස් ගොඩක් පෙන්නනවා. ඔයා ගන්න ඕනේ මෙන්න මේ MB 21 වෙන ඇප් එක. මෙතන තියෙනවා Movies Edge AODN Edge lighting කියලා. එන්නේ එක තමයි ගන්න ඕනේ පළවෙනි එක නෙමෙයි දෙවෙනි එක. ඉතින් ඔයාලා මේ වෙනකොට දන්නවා මම කලින් වීඩියෝ දෙකක් කරලා තිනවා. ඒ දෙක බලන්න නැත්නම් මම දැන් වැඩ කාඩ් එක ක්ලික් කරලා හරි නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link එකෙන් ගිහලා හරි ප්ලේලිස්ට් එකෙන් බලන්න පුළුවන්. ඒතකොට මේ කරන් තුන්වෙනි වීඩියෝ කලින් තියෙන වීඩියෝ දෙක. ඔයාලට මේ දෙක බලලත් ඔයාගේ ෆෝන් එක ලස්සන කරගන්න පුළුවන්. වැඩි කරත් මේක ඉන්ස්ටෝල් කරවන්න. ඉතින් ඉන්ස්ටෝල් කරාට වෙද්දී MB 20ක් කියන පොඩි වෙලාව යන වැත්තේ අපි තමයි ෆොටෝස් ටික බලමු. ඉතින් මෙන්න මේ විදිහට තියෙන අපේ ක්ලොක් එක. මේවා තියෙන්නේ සාමාන්‍යයෙන් ෆෝන් එක ඒ කියන්නේ අපි පාවිච්චි කරද්දී මේක තියෙන්නේ always on display. කියන්නේ අපේ ෆෝන් එක ඔෆ් වුණාට ඩිස්ප්ලේ එක ඔෆ් වෙන්නේ නැහැ වෙලාව පෙන්වන එක පොඩ්ඩක් ලස්සනයි. ෆෝන් එක පාවිච්චි කරන්න නැතිවට ඇප් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් ඕපන් කරමු මෙතනින්. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඇප් එක ඕපන් කරලා තියෙන්නේ. Draw over apps කියන්නේ අපි මෙන්න එක දුන්නාට පස්සේ select Movies Edge from next screen කියලා තියෙනවා. ඒ කියන්නේ අපි on top කියලා අපේ settings open වෙනවා. ඊට පස්සේ අපි තියෙන apps ටික ඔක්කොම load වෙනවා මෙතන. තව පොඩ්ඩක් වෙලා යනවා මේක load වෙන්න. ඉතින් නේද load වෙන අපේ phone එකේ දැන් තියෙන ඔක්කොම apps ටික. ඉතින් මේකෙන් ගිහලා ඔයාලට ඔන්න Movies Edge කියන app එක හරි. දැන් ඒක off වෙලා තියෙන අපි on කරලා ආයෙ මෙතනින් back වෙන්න ඕනේ. ඊටසේ ඔන්න ඔය විදිහට එක ලෝඩ් වුණාට පස්සේ අර පේනවා ඇති එඩ් ලයිටින් වැඩ කරන්න ගත්ත දැම්මම හරි මේකේ ඉස්සෙල්ලම අපිට බලන්න ඕනේ විතර තියෙනවා ලයින්ස් කියලා. ලයින්ස් කියන එක දුන්නාට පස්සේ මෙන්න වගේ තමයි තියෙන්නේ මේකේ. මේවා නම් අපි මම හිතන්නේ ප්‍රීමියම් එක දෙන්න ඕනේ අපි දාලා බලමු. අනේ යාළුවනේ ප්‍රීමියම් එක දෙන්න ඕනේ. ඔන්න විදිහට අපේ ෆෝන් එකේ දෙපැත්තෙන් අපි කතා කරන සවුන්ඩ් එක අනුව බා එකක් මූව් වෙනවා. ඉතින් තව තියෙනවා ලයින්ස් කියලා මෙන්න මේ විදිහට එක. ඒකේ වටේට රවුමට රොටේට් වෙනවා. මේක තව බාස් පුරාම තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එඩ් එකේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා ෆෝන් එකේ යට ටික විතර එන්න එක නම් මාර ලස්සනයි. ඊට පස්සේ අපි මේ කලින් try කරා. උඩින් අර උඩනේ යටනේ ෆෝන් එකේ තියෙන ඔයාලට මේ දෙක පේනවා කියලා මම හිතනවා. ඊට පස්සේ අපිට තියෙන මෙතන තව මෙන්න මේවා ප්‍රීමියම් මේවා මේ තරු ලකුණ එක තියෙන ඒවා ප්‍රීමියම් මේවා අනිත් ඒවා නෝමල් ඒවා. මෙතන තියෙන මේ දෙපැත්තේ ලයින්ස් ටික යන එක. ඊට පස්සේ මේක තියෙනවා මින් අපි කලින් තිබ්බ එක. ඊට පස්සේ මින් මේ විදිහට දෙනවා අපි කතා කරන සවුන්ඩ් එක අනුව කලින් විදිහට මේ අලුත් විදිහකට බා එකේ හැමියා වෙනවා. ඉතින් ඒක පට්ටම ලස්සන ඉෆෙක්ට් එකක්. තව තියෙනවා මෙන්න මේ විදිහට දෙක. ඒකත් අපි කතා කරන සවුන්ඩ් එකට අපි මේ මියුසික් එක ප්ලේ කරලා බලමු මේ විදිහට වෙනවද කියලා. මම ටක් ගාලා එනම් මියුසික් එක දාන්නම්. ඉතින් Samsung පාවිච්චි කරන අයට නම් දන්නවා. එතන තියෙනවා play music කියලා. මේක දුන්නාට පස්සේ අපිට ඕන මියුසික් එක අපිට YouTube එකේ උන සිලෙක්ට් කරන්න පුළුවන්. මම YouTube music වලින් දැන්ට දානවා. සාමාන්‍යයෙන් ඔය කලින් සින්දුවක් play කරලා තියෙයින ඔයාලට තියෙනවා එතන play last music කියලා. අපි දාමු මේ සිංගල් සින්දුනේ තියෙන්නේ. සිංගල් සින්දු දාලා copyright එක තියන්නේ. අපි සර්ච් කරමු no copyright music track කියලා. මියුසික් එක ප්ලේ කරගත්තා. ප්ලේ කරාට වැඩක් නැහැ. මොකද මේක තියෙන්නේ ස්ක්‍රීන් එක ඕෆ් වුණා. මේ කියන්නේ අපේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් වුණා තමයි මේ ඇප් එකේ වැඩ වෙන්නේ. කින්ද ඔයාලට මේක පෙන්වන්න විදියක් නැහැ මේ වෙලාවේ. මොකද මගේ අතේ තව කැමරාවක් නැහැ වීඩියෝ එක ගන්න.
ඒක හරියට වැඩ කරනවා මම ඔයාලට කියන්න ඕනේ. මම ඒක දැක්ක ඒක වැඩ කරා දැන්. හරි ඔන්නේ මං දැන්ට අර කලින් තිබ්බ තීම් එක දාගන්නම්. මෙන්න මේක පොඩ්ඩක් ලස්සනයි කියලා තියෙනවා. අපි සින්දුව දාලා බලමු එහෙනම්. හොඳ සින්දුවක් නෙමෙයි නිකන් සාමාන්‍යයෙන් මම ඩවුන්ලෝඩ් කරලා තියෙනවා දැන් මේ. ඔයාලට පේනවා ඇති සවුන්ඩ් එකට සින්ක් වෙලා ඒ බාස් ටික ගන්නට එහා මෙහා යනවා. ඉතින් මේක නැවතුත් සින්දුව ඉවත් නවතිනවා. අර දැන් මේ වටපිට සද්දය නෙන්ද මෙහෙම වෙන්නේ. තුවා සයිලන්ට් ඒරියා ගෙනවා මේක ඔක්කොම අඩු වෙලා තියෙන්නේ. හරි එහෙනම් අපි ඊළඟට මේ ඇප් එකේ තව කතා කරන්න දේවල් තියෙනවා මෙතන. ඊට පස්සේ අපිට මෙතනින් පුළුවන් කලර් එක චේන්ජ් කරන්න ඔයාලට ඕන නම්. මම දැන්ට මේ කලර් එක සේව් කරලා තියලා ඊට පස්සේ requires audio notification access කියලා දෙනවා. මම ඉස්සෙල්ලා මෙතන music overlay කියන එක දීලා permissions microphone allow කියන එකට යනවා. හරි ඊට පස්සේ අපිට තියෙන්නේ ඉන්නගේ සයිට් එකට permission වලට ගිහිල්ලා microphone ගිහිල්ලා using allow only while using the app කියලා දෙනවා. ඊට පස්සේ අපි back වෙලා ඊට පස්සේ තියෙනවා මෙතන AOD music කියලා. ඒක දුන්නාට පස්සේ always on display music එක තියෙන්නේ. ඒක බලන්න ඔයාලට ස්ක්‍රීන් එක නිමෙන ගහින්න වෙනවා ඒක කරන්ට් කියන්න අපිට. ඒතකොට ස්ක්‍රීන් රෙකෝඩ් එක නවතිනවා. ඊට තියෙනවා AOD notification කියලා. ඉතින් මේක මොවිස් එක කියන එක දෙන්නලු. රේල් මේක දුන්නා. ඊට අපි notification අවතේ එකත් ලස්සනට පින්නවා. අපි ඊළඟට යන සින්දුව ඔෆ් කරන්න දැන්ට. සින්දුව ඔෆ් කරගත්තා. පියන් ඊළඟට AOD කියන එකට. මෙන්න ඉතින් තමයි ඔයාලට ලස්සන දේවල් තියෙන්නේ. මුලින්ම යන්න ඕනේ මේ තරුවක් දාලා තියෙනවා. තියනම් බලන්න එපා ඒවා. ප්‍රීමියම් ඒවා. ඔයාලට ප්‍රීමියම් එක ගන්න පුළුවන් නම් ඔයාලට මේවත් ගන්න පුළුවන්. මොකද ප්‍රීමියම් එක තමයි ලස්සන ඒවා තියෙන මේකේම. මාත් ලස්සන මෙන්න මෙතන තියෙනවා. අපි දාමු මෙන්න මේක. මෙන්න මේක දැම්මට පස්සේ ඔයාලට පේනවා ඇති. පේන හැටි ඊට පස්සේ මෙතන දිනේ පෙන්නනවා. මෙතන අපි වෙලාව පෙන්නනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපි ප්ලේ කරන සින්දුව. ඊට පස්සේ ආටිස්ට් නම, බැටරි පර්සන්ටේජ් අපිට මේක එඩිට් කරගන්නත් පුළුවන් අපිට හැම විදිහට. අපිට ඕවර්ෆ්ලෝ එහා මෙහා කරන්න පුළුවන් මේකෙන්. ඊට පස්සේ hour clock කියන රියාට පස්සේ පැය කට්ටේ වෙලාව වෙනස් කරන්න පුළුවන්. මිනිත් කලර් කියන ඊට පස්සේ විනාඩි කට්ටේ පාට වෙනස් කරන්න පුළුවන්. ඊට තප්පර කට්ටේ පාට වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍ය තප්පර කට්ටේ රතු පාට නේ තියෙන අපි ඒක තියා තියමු. ඊට පස්සේ පුළුවන් මෙතන කියනවා touch or hold for full screen preview කියලා. ඊට පස්සේ මේක ඔබ ඊට පස්සේ ස්ක්‍රීන් එකේ පේන හැටි පෙන්වනවා අපිට. සින්දුව ප්ලේ කරලා තියෙන විතරයි ආර් වෙන්නේ. ඊට පස්සේ තියෙනවා clock background කියලා. මම වෙන මේ වෙලාව වෙනස් කරන්න යන්නේ. notification කළා ඔක්කොම දේවල් තියෙනවා. මේක සේව් කරන්න සාමාන්‍යයෙන් ප්‍රීමියම් එක ඕනි. මම ඒක සේව් කරන්නේ මෙහෙම තියලා ඇප්ලයි කරලා තියෙනවා. ඊට පස්සේ ස්ක්‍රීන් එක ටර්න් ඔෆ් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ ෆෝමැට් එකට අනුව ඔයාගේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. එතකොට ස්ක්‍රීන් එක නිමෙන්න ඔයාලට ඕන ලාක වෙලා බලන්න පුළුවන්. ඉතින් අනිත් එක ෆෝන් වලට ලස්සනට ඔයාගේ ෆෝන් එක දොර මේකෙන් තියාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි සෙටින් වලට ගිහින් බලමු. එච් ලයිටින් කියන එක ඊට පස්සේ මියුසික් ඕවර්ලේ එහෙම තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක අර මියුසික් එකට අනුව සින්දුව මියුසික් එකට අනුව ලයිට් එක වැඩ කරන්න හදන්න. මම මේවා දැන්ට පාවිච්චි කරන්නේ AOD ලයිටින් වලින් වාට සෙටින් ටික වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ use only from media. ඒ කියන්නේ media apps වලින් දින විතරක් වලට පාවිච්චි කරන්න වෙන. ඊට පස්සේ random mode තියෙනවා, define screen edges කියලා දෙනවා. ඒව නැච්චර වැදගත් දේවල් නෙමෙයි. අච්චර දේවල් තමයි. ඊට පස්සේ update available වගේ disable on battery save. ඒ කියන්නේ දැන් මේක තියෙද්දි battery save එක ගල්ලා තියෙන්නේ. ඉතින් ෆෝන් එකේ battery බහින්න කොට අඩු වෙනවා. මෙතන තියෙන premium කියලා ටැබ් එක. premium එක ගන්නතර welcome pack රුපියල් 425ක් වෙනවා. AOD freedom pack unlocks the ability to edit all for screens. Edit and apply all AOD screens. ඒ කියන්නේ always on displays කියලා. इसमें ඔක්කොම රුපියල් ඔක්කොම ගණන් දීලා ගත්තයි. all access pack එක වෙනවා 1750.
this pass allows you to access all premium features with one time payment. ඒ කියන්නේ ඔයාලට මේ ඇප් එක එකපාර 1750 ගෙවුවට පස්සේ ඔයා ලයිෆ් ටයිම් එක නෑ ලයිෆ් ටයිම් කියන්න බෑ මේ ෆෝන් එක ඔයා පාවිච්චි කරන තාක්කල් මේක පාවිච්චි කරලා ඒකට අපිට account එකක් නැති හින්දා ඒ අලුත් ෆෝන් එකට යොතින් ඔයාලට මේ ඇප් එක ආයෙ සල්ලි දීලා ගන්න වෙනවා. ඉතින් ඔයා මේ ෆෝන් එක පාවිච්චි කරන කාලය ඔයා කොයි කාලෙක පාවිච්චි කරලාට එකපාර 1750ක් විතරයි ගෙවන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ඇප් එක ගත්ත හැකි ඊට කනෙක්ට් විත් us කියලා අපිට පුළුවන් මේ ඩිසයින් හදන්න. ඔයා ඒව ගැන උනන්දු වෙනවා. හරි පුළුවන් ඒවට ජොයින් වෙලා බලන්න. තව මෙතන එකක් තියෙනවා. අපේ දැන් පේන විදිය. ඉතින් ඔයාලට මොන විදියට තමයි පේන්නේ අපේ ෆෝන් එක ඔෆ් වෙලා තියෙද්දි. මෙතන අපිට බැලුවේ කලින් මම මේ වැඩි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මම මේක ඔෆ් කරලා තියෙන්නේ. පේජ් ලයිටින් වලට ගිහිල්ලා ඊට පස්සේ එතනින් අපිට ලයිට් එක වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේක තමයි අපිට ඩිෆෝල්ට් එන්නේ. මම ඒක තියෙන විදිහට දාලා තියනවා. මෙන්න එක දාලා තියෙන එක තමයි පොඩ්ඩක් ලස්සනට වගේ තියෙන්නේ ඇප්ලයි කරලා තියෙනවා. අපිට මෙහෙම ස්වයිප් කරලා බලන්න පුළුවන් තියෙන දේවල් මොනවද කියලා. මෙන්න මේක ටික ලස්සනයි. හැබැයි මේක ප්‍රීමියම් එකක්. මේක ප්‍රීමියම් මේක නම් ප්‍රීමියම් නෑ. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඒකත් පොඩි ලස්සනක් තියෙනවා වේව් ලයින් එක. එහෙනම් මම මේක තියලා තියෙනවා. මෙතන අපිට කලර්ස් චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් දැන් ගොඩ වෙලා ගින් තියෙන විනාඩි 10කට වඩා වැඩිම වෙලා. ඉතින් අදට මේ ටියුටෝරියල් එක ගැන අපි නවත්තමු. අනිත් අයගේ ෆෝන් වලට වඩා ලස්සනට අපේ ෆෝන් එක තියාගන්න අපි හැමෝම කැමතියි. ඉතින් අද ෆෝන් එක ලස්සන කරමු සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක විදියට අපි කතා කරා මොවිස්සේජ් ඇප් එක ගැන. ඉතින් මේ ඇප් එකෙන් ඔයාගේ ෆෝන් එක ලස්සන කරගන්න උදව් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අනුපට ක්ලබ් YouTube channel subscribe කරලා තියාගන්න. මම මෙන්න මේ විදියට අලුත්ම වීඩියෝ එකක් දැම්මොත් ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න subscribe button එකට එහා පැත්තේ තියෙන bell icon all දාලා තියන්න. මේ වගේම ෆෝන් එක ලස්සන කරගන්න ආසාවෙන් ඉන්න වගේ යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ෆෝන් එක ලස්සන වුණාද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයා දන්න මේ වගේ apps තියෙන ඒවත් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒවත් ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. මේ වෙලාවෙත් තව දෙයක් මතක් කරන්න ඕන විශේෂයෙන් මගේ play with Anup YouTube channel එක සහ vlog channel එක තියෙනවා Anupas Diary කියලා. ඉතින් ඔයා එන්නේ channel දෙක පහළ තියෙන link වලින් ගිහලා subscribe කරන්න. එහෙනම් අපි තවත් අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම් මං ගිහින් එන්න අදට මම අනුපට ක්ලබ් YouTube channel එක අනුප නිපුන්.